1000කට ගිනි පෙට්ටි ප්‍රමාණයක් ක්ලෝරින් දාන්න ඕනේ. අපි ලිඳ සුද්ධ කරාවට පස්සේ වතුර මේ පියුරිෆයි කරන්න එපා. ඔව්. ඒක. ඊට පස්සේ මේ මෙහෙන ලයිට් නැවත ස්ථාපිත කරලා තියෙනවා. දැන් මේ ඉලෙක්ට්‍රිසිටි නෝ ප්‍රොබ්ලම්. ඔව්. හරිනේ. ඉන්ස්ටෝල් කරලා. එතකොට ගෙවල් සුද්ධ කරලා රිපෙයාර් කරලා දෙන ඒවා ටිකයි මේ ගානිනා බර්ස් මේ ස්විච් බෝඩ් පවා ගෙවල් වල වයර් ඇඹරිලා ගිහින් අය ප්‍රශ්නයක් තව අලිය දැන් එඩ් එකට ඇවිල්ලා නියමංකුව රෑම අලියට දීලා මේ අලියට කැඩිලා අලිකට මෙහෙ තියනවාද ඒක ලොකු ප්‍රශ්නයක් එලිෆන්ට් ෆෙන්ස් එක නමුත් ඒක රිපෙයාර් තමයි කැඩිලා නැද්ද මේ ඊයේ පෙරේද කැඩුන්නේ පරණ කැඩිච්ච ඒවා නේ දේවල් අලුතින් කැඩිච්ච ඒවා අලුතින් කියලා නැත්තම් අපි මිනිස්සු දෙනවට වෙලන්නේ අලියනවා රෑට ඔබතුමියට අර මොකද ලින්ක් එක ඉගෙනගන්න මිනිස්සුන්ට ඔව් ඒක තමයි මේ මේ අපේ බ්‍රිගේඩ් 233 බ්‍රිගේඩ් තමයි පටන් ගත්තේ. ඊයේ අපි ඉවර කරලා තියෙනවා එක ඩිවිෂන් එකක්. හෙට මේ ඩිවිෂන් බලනවා. ඒ විදිහට කරගෙන යන්න පුළුවන්. දැන් ගමේ මේ වාකරේ OIC යන්න. පස්සේ මම ප්‍රාදේශීය ලේකම්ට කතා කරලා දැන් මෙහෙත් ආවා. මේ ලින්ක් කියනවා 10ක් විතර. අන්න ඒක තමයි මේ කියන්නේ ලින්ක් එක ටික ඉහයන්ද අපිට වතුර මෝටර ඕනේ. මේ වතුර මොකෙද්ද අර නැගෙනහිර පළාතේ සිංහලෙන්ද ඕනේ සිංහලෙන් කියන්නේ සිංහලෙන් කියමුනේ සිංහල හොඳයි. ඔව් නැගෙනහිර පළාතේ අපිට ප්‍රශ්නයක් තිබ්බේ ත්‍රිකුණාමලයේ මඩකලපුව මාර්ගය විවෘත වුණේ නැහැ. ඒක නිසා තමයි අපිට sannivedanaya සහ අපිට අනිත් අවශ්‍යතා ලබා දෙන්න බැරුව තිබුණේ. සමස්තයක් වශයෙන් නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ දැනට වතුර බැහැලා ගිහිල්ලා තියෙනවා. දැන් තියෙන සහන සේවා කටයුතු. නමුත් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තවමත් මුත්තූර් කින්නියා ප්‍රදේශවල වතුර බැහැලා ගිහිල්ලා නැහැ. නමුත් මේ දැන් අද උදේ ඉඳලා කින්නියා සිට මුත්තූර් දක්වා මාර්ගය විවෘත වුණා. ඒ නිසා දැන් අපිට අවශ්‍ය සහන සේවා කටයුතු වලට යන්න පුළුවන්. මොකද මුත්තූර් හුදකලා වෙලා තියෙනවා. මුත්තූර් වලට අවශ්‍ය පහසුකම් ලබා දීමට නොහැකි. ඊට අමතරව මාර්ග ප්‍රතිසංස්කරණය සහ අනෙකුත් රිපෙයාර් වැඩ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදු වෙනවා. අපි උපදෙස් දීලා තියෙනවා ප්‍රාදේශීය සභාවලට, ඒක ප්‍රාදේශීය පළාත් පාලන ආයතන වලට, ඒ වගේම අනෙකුත් රජයේ ආයතන වලට මේ සඳහා හදිසි කටයුතු කරන්න. අනිත් ඒවට හැකිතාක් දුරට එස්ටිමේන්තු පිළිල කරන්න මේ සිදු වෙලා තියෙන විනාශය යලි ගොඩනැගීම සඳහා. බොහෝ දුරට සිකුරාදා වන විට අපිට පුළුවන් වෙයි ඒ දල ඇගීමක් දල ඇස්තිමේන්තුවක් කරන්න බෙදා තියෙන හානිය. මේ අතර අපිට ඒ මාර්ග සහ අනෙකුත් ගොඩනැගිලි වල වෙලා තියෙන හානියට අමතරව වගා හානිත් අපි ඇස්තමේන්තු කරගෙන යනවා. විශේෂයෙන් ගොවිතැන් වලට වී ගොවිතැන සහ අනිත් අභෝග වගාවන් වලට වෙලා තියෙන හානිය එයත් ලබන සිකුරාදා වෙනකොට මේ අනිද්දා වෙනකොට අපි ඇස්තමේන්තු කරන්න බලාපොරොත්තු වෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ දැන් වතුර බැහැලා ගිහිල්ලා තියෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ දැන් අඩු වෙමින් පවතිනවා. දැන් යම් තැන්වල තියෙන දැනට මේ ස්ථානයේ මේ වකරේ වලත් දැන් අපි බලාපොරොත්තු වෙනවා හෙට වෙනකොට වතුර බැහැලා මේ පුද්ගලයන්ට නිවාස වලට යන්න ඉඩකඩ ලැබෙයි කියලා. නිවාස වලට යෑමේදී නිවාස පිරිසිදු කර ගැනීම සඳහා මීට කලින් රුපියල් 10000ක් දුන්නා. අපි පෙරේදා කැබිනට් මණ්ඩලය තීරණය කළා තියෙනවා ඒ රුපියල් 25000 දක්වා වැඩි කරන්න. ඒ පිරිසිදු කර ගැනීම සඳහා පමණයි. ඊට අමතරව බිඳ වැටුණු ගොඩනැගිලි අලුත් වැඩියා කිරීම සඳහා ඒ අස්තමේන්තු සාමාන්‍ය විදිහට ඒ සඳහා අතිකාරම් මුදලක් විදිහට රුපියල් 10000ක් දෙනවා. මගේ ඉල්ලීමක් තියෙනවා මේ ආධාර ලබා දීමේදී කාරුණික ඉල්ලීම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දෙන්න. වියලි ආධාර, වියලි ආහාර ද්‍රව්‍ය හෝ වෙනත් කිසියම් වූ භාණ්ඩ ලබා දෙනවා නම් හැකිතාක් දුරට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබා දෙන්න. එතකොට මේ ලැබිය යුතු කෙනාට ලැබෙනවා. නැත්නම් වෙන්නේ සමහර ලාවට ළඟ තියෙන ස්ථානයට ගිහින් දෙනවා. දුර ප්‍රවාහනයේ දුෂ්කර තැන්වලට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මගේ කාරුණික ඉල්ලීම සියලුම දෙනාට ආධාර සපයන අයගෙන් වියලි ආධාර ආහාර පාන හෝ වෙනත් භාණ්ඩ ලබා දෙනවා නම් ඒ සියල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සම්බන්ධීකරණය කරන්න කියලා ඉල්ලීම. ඕනෑම ආපදාවලට මුහුණ දීමට සූදානම්ද? ඔව් දැනට සූදානම්. අපි සමහර විට යම් වැස්සක් එන්න ඉඩ තියෙනවා ලබන සිකුරාදා වෙනුවට. නමුත් ඒකට සූදානම් මහා බරපතල වැස්සක් අපි වර්ෂාවක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ නැගෙනහිර පළාතේ මේ සිකුරාදා මේ සතිය ඇතුළත. දැන් අපි සියලුම කටයුතු සඳහා අපි විශේෂයෙන් කියන්න ඕන රජයේ මුදල් අවශ්‍ය තරම් තියෙනවා. දැන් අපි ඒ සඳහා අපි නිලධාරීන්ගේ සහයෝගය ඒ වගේම මම මේ අවස්ථාවේදී විශේෂ ස්තුතියක් පුද කරන්නට කැමතියි දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමන්ලාට තුමියන්ලාට මහ විශාල සේවයක් මේ දිවාරයන් නොබලා සේවය කරා. ඒ වගේම පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවල අයත්
විශාල සේවයක් සහන තැන්තැන්වල හිරවෙලා ඉන්න අය බේරා මුදවා ගැනීම වගේම අනෙකුත් සහන ලබා දීමේදී ගුවන් හමුදාව, නාවික හමුදාව, යුද හමුදාව සහ පොලිසිය, STF ඇතුළු සියලුම අය විශාල මහන්සියක් ගන්නවා. ඒ අයටත් විශේෂ ස්තුතියක් පුද කරන්න කැමතියි.